හෙලෝ මචං ඉතින් මොකද වෙන්නේ කොල්ලෝ කියලා සෙට් එකකට ඉතින් අද ගෙනල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක් ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් බලලා BRCS කස්ටම් ඔක්කොම ස්කිල්ට ගැන තමයි උඹලට අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. මේ ටික දැම්ම කියන්නේ උඹලට මාස්ටර් නිකම්ම ගහන්න පුළුවන් රීජන් එකම ගහන්න පුළුවන් හරිද? ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලලා ඉතින් BR ඉතින් බුයියා ගහන්න පුළුවන් උඹලට. ඒකින්ද පොඩ්ඩක් ස්කිප් නොකර බලලා එන වීඩියෝ එක වීඩියෝ එකට යන කලින් පොඩ්ඩක් මතක් කරන්න තියෙන උඹලට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා එකතු වෙලා බම් මචං. මොකද අපි ගොඩක් මහන්සි වෙලා බම්. දැන් ඒකෙන්ද අපිට ගොඩක් වටිනවා බම්. ඒකෙන්ද අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා එකතු වෙලා. නැග අපි වීඩියෝ එකදී සෙට් වෙමු. ඉතින් බම් මචං මම උඹලට පළවෙනිට කියන්නේ BR වලට දාන්න පුළුවන් සුපිරි ස්කිල්. ඉතින් මේ ස්කිල් එක අනිවාර්යෙන් දාපල්ලා. දා නැත්තම් ඉතින් උඹලා BR වලට පළවෙනිට දාන්න ඕන මෙන්න මේ K කැරක්ටර් එකේ. ඉතින් උඹලට කියන්න මේ K කැරක්ටර් එකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ K කැරක්ටර් එකෙන් වෙන්නේ මචං මේ අපිට පුළුවන් HP රිකවර් කරගන්න. HP EP ඒ කියන්නේ දැන් අපිට හෙල්ත් එක HP අඩු වුණාම අපිට EP කියලා දෙනවා. හරිද? EP කියන එක පහම අපිට HP වැඩි වෙනවා. HP කියලා තිබ්බාම අපේ EP වැඩි වෙනවා. හරිද? ඒවා විතරක් නෙවෙයි අපේ EP 250ක් දක්වා වැඩි වෙනවා. ඉතින් ඒ ස්කිල් එක ගන්න යූස් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ගොඩක් වටින ස්කිල් එකක් බම් BR වලට. ඉතින් ඔයාලා දෙවෙනි ස්කිල් එක විදිහට පාවිච්චි කරන්න ඕන බම්. මෙන්න මේ ඇන්ඩ්‍රියෝ කියන කැරක්ටර් එක. ඉතින් මෙයාගෙන් වෙන්නේ බම් මේ මොනවාද? මෙයාගෙන් එන්නේ දැන් අපිට හිටපන් ඩැමේජ් එක බුලට් එකෙන් 18ක් යන කියලා අපිට එන්නේ 9 බම්. හරිද? එකෙන් භාගය. ඉතින් අනිවාර්යෙන් මේ කැරක්ටර් එකත් යූස් කරන්න කියලා මතක් කරනවා දැන් මතක් නෙමෙයි මේ මචං. හරිද? ගණන් ගන්න එපා. ඉතින් ඊළඟ කැරක්ටර් විදිහට මෙන්න මේ DB කියන කැරක්ටර් එක යූස් කරපළා බම් මචං. ඉතින් මෙයාගේ ඉන්නේ අපේ දැන් තුවක්කුවේ මෙඩිකේද්දි උණ්ඩේ වටපිටට යනවනේ. ඒ වටපිටට යන උණ්ඩේ යන්නේ කෙලින්ම එනිමියාගේ එකට බම් මචං. ඒකින්ද එනිමියට ඩැමේජ් එක වැඩි බම්. ඒකින්ද මේ උඹලා අනිවාර්යෙන් මේ DB කියන එකත් යූස් කරලා මෙතන එකක් හරි යූස් කරන්න බලපල්ලා බම් මචං. හරිද? හතරවෙනි කැරක්ටර් එක තමයි මචං මෙන්න මේ ලූනා. ඉතින් මෙයාගේ මෙන්න අපි කෙල්ල පුවාම අපේ මොමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා සහ අපේ උණ්ඩේ තුවක්කුවක උණ්ඩ යන වේගය වැඩි වෙන එක. ඉතින් මේ ස්කිල් එකත් යූස් කරන්න කියලා අනිවාර්යෙන් බලනවා. ඔයගලට ඕන නම් මේක ඇක්ටිව් ස්කිල් එක මම දැන් මේකේනේ. කේ කැරක්ටර් වෙනුවට ඔයගලට පුළුවන් තව මකුලක් ස්කිල් එක වුණත් පුළුවන්. හරිද? ඒක අවුලක් නැහැ. හැබැයි ඒක දාන්න එපා බං. ඒක ගොඩක් අල්ලන්නේ අර නැත්තම් දැන් ආපු මෝස් කියන කැරක්ටර් එක, නීරෝ කියන කැරක්ටර් එක ඒවත් පුළුවන් බං. හරිද? දානවා නම් දාපන්. හරිද? ඉතින් බං මචං දැන් මම ඔයාලට කියන්න යන්නේ CS වලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ස්කිල් එකක් ගැන. ඉතින් මේ ස්කිල් එක තමයි මුලින්ම ඔයාලා පාවිච්චි කරන්න ඕන මෙන්න මේ ඔරියන් කියන කැරක්ටර් එක ඇක්ටිව් ස්කිල් එකක් විදිහට. ඔරියන් ස්කිල් එක නැත්තම් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න මකුළු වගේ ස්කිල් එක. හැබැයි මම නම් ඔය යූස් කරන්න තව උකුන්ගේ ස්කිල් එක. ඒ ටික යූස් කරන්න පුළුවන්. ඉතින් තව ඔබලා ඒ ටික දාගනින් අනිවාර්යෙන් ඔරියන් ස්කිල් එක දාගන්න නම් ඔබලා අනිවාර්යෙන් මෙන්න මේ මිකෙල් කියන එකක් දාගන්න. මේකෙන් අපි කිල්ලක් දාන පාරක් පාසා අපේ EP වැඩි වෙනවා. හරිද? ඒකින්ද අනිවාර්යෙන් ඒකත් දාගන්න ඉල්ලා. එතකොට EP 200ක් අපේ ඔරියන්ගේ බලය ඇක්ටිව් වෙන්නේ. හරිද? ඉතින් අනිවාර්යෙන් ඒකත් දාගන්න කියලා ඔයගලට මතක් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයගලා දාගන්න ඕන කැරක්ටර් එක තමයි බං මෙන්න මේ EP කියලා තියෙන්නේ. මට මොකද නම් මතක නෑ බං. හරිද? මෙන්න මේ EP කියලා තියෙන එක දාගනින්. හරිද? ඒක දාගනින්. මොකෙන් වෙන්නේ බං අපිට හැමතිස්සෙම EP 3ක් ගානේ හැමතිස්සෙම නගිනවා. මේ නගිනවා කියන වෙන මොකද නගින්නේ නැහැ. හරිද? EP 3 ගාන වැඩි වෙනවා. හරිද? ඒකෙන්ද මේකත් අනිවාර්යෙන් දාගන්න කියලා ඔයගලට මතක් කරනවා. හතරවෙනි කැරක්ටර් එක තමයි බං මෙන්න මේ HP කියන කැරක්ටර් එක බං. හරිද? ඉතින් මෙන්න මේ HP කියන කැරක්ටර් දැන් දාපල්ලා මේකෙන් උඹලා ඩැමේජ් වෙන පාරක් පාසා උඹලගේ HP වැඩි වෙනවා. හරිද? ඒකින්ද මේකත් අනිවාර්යෙන් යූස් කරන්න කියලා ඔයගලට මතක් කරනවා. හරිද? ඉතින් බං මචං දැන් මම ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ කස්ටම් ගහන්න පුළුවන් සුපිරි ස්කිල් එකක් ගැන. හරිද? ඉතින් මුලින්ම පාවිච්චි කරන්න ඕන ස්කිල් එක තමයි මෙන්න මේ ඇලොග් ස්කිල් එක. ඇලොග් නැත්තම් ඔයාලට දක්ෂයා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඇක්ටිව් ස්කිල් දෙකෙන් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇලොග් ගෙන් වෙන්නේ අපේ
අපිට ඩැමේජ් වුණාම අපි ඇක්ටිව් ස්කිල් එක දාපුවාම ඇලොග් ස්කිල් එක දාපුවාම අපිට HP මේ වැඩි වෙනවා. හරිද? සහ මොමන්ට් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් උඹලා අනිවාර්යෙන් ඒකත් දාපල්ලා. ඊළඟ කැරක්ටර් උඹලා දාන්න ඕන වුල්ෆා කැරක්ටර් එක. ඉතින් මෙන්න මේ වුල්ෆා කැරක්ටර් එක දාම අපිට වෙන ඩැමේජ් එක අඩුයි. එනිමියට වෙන ඩැමේජ් එක වැඩි. ඒ කියන්නේ අපිට එනිමියකින් ඔලුවක් වැදුනම අපිට වෙන ඩැමේජ් එක අඩුයි. අපෙන් එනිමියට ඔලුවක් ඇද්දී අපෙන් වෙන ඩැමේජ් එක වැඩි. එනිමියට වෙන ඩැමේජ් එක වැඩි. ඉතින් මේ ස්කිල් එක තමයි. ඉතින් උඹලා අනිවාර්යයෙන්ම දාන්න ඕන ස්කිල් එක තමයි වෝල් මේ නිරි කියන්නේ. ඉතින් මෙයාගේ මෙන්න වෝල් එකක් ගහපුවම අපේ HP බලය වැඩි වෙන එක. අපේ HP වැඩි වෙනවා. ඉතින් මේක මේ වුල්ෆා HP කියන මේ නිරි කියන කැරක්ටර් එකත් අනිවාර්යෙන් යූස් කරන්න කියලා ඔබට මතක් කරනවා. මේ දෙක අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔබලා දාන්න ඕන කෙලි. හරිද? කෙලි කියන කැරක්ටර් එකක් දාන්න ඕනේ. ඉතින් එයාගෙන් අපේ මූවමන්ට් ස්පීඩ් වැඩි වෙනවා සහ ෆයර් බටන් එක කහපාට වෙනවා. ඉතින් ඒකෙන් ඔලු යන්න තියෙන ඉඩකඩ වැඩි. හරිද? ඉතින් උඹලට කෙලි වෙනකොට මේ කැරොලින් කියන කැරක්ටර් උත් පාවිච්චි කරන්න පුළුවන් ෂොට් ගන්. ඉතින් කෙල්ලෝ මට ඒක මෙතන පෙන්නන්න දෙයක් නැහැ. හරිද? ඉතින් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් බං. හරිද? ඉතින් අනිවාර්යෙන් ඒකත් පාවිච්චි කරන්න කියලා මතක් කරනවා ඔයගලට බං. හරිද? ඉතින් උඹලා ඒකත් අනිවාර්යෙන් යූස් කරමු. ඉතින් මම අද ඔබට කියලා දුන්නේ මෙන්න මේ විදියට සුපිරි ස්කිල් එකක් මචං. හරිද? අනිවාර්යෙන් මෙන්න මේ ස්කිල් එක යූස් කරන්න කියලා ඔබට මතක් කරනවා. ඉතින් පුළුවන් තරම් යූස් කරපළා. මෙන්න මේ ස්කිල් එක යූස් කරන්න බලපල්ලා. ඔබට ඉතින් සුපිරියටම හෙල්ප් දෙනවා. මම ඉස්සරහට ඔබලා කමෙන්ට් කරපළා මට ඉස්සරහට මොන වගේ වීඩියෝද මම අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් මං ගේනවා. ඔබලා කමෙන්ට් කරන එකට මං අනිවාර්යෙන් රිප්ලයි දානවා. ඉතින් මාත් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා එකතු වෙලා මචං. හරිද? මොකද මේ වීඩියෝ හදන අය ගොඩක් මහන්සිලා තමයි බා වීඩියෝ හදන්නේ. ඒකින්ද අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා එකතු වෙලා. එහෙනම් ගුඩ් බයි. මං ආයෙත් වීඩියෝ හදන්න. බුදු සරණයි. දෙවි පිහිටයි. පරිස්සමින් ඉඳපල්ලා.